මාර්ගයේ පාරමිතාව පුරන්න. ඔබට තේරෙන්නේ නැති නිවන් දකින්න කියන්නේ කොච්චර අමාරු වැඩද කියලා. නමුත් බණහන එක හරි ලේසියි. ඔය ඇවිල්ලා ඉඳන් ඉන්නේ නැති. ඒ ඉඳගෙන ඉන්න අතරතුර කියන ඒවා තේරුම් ගන්න තියෙන්නේ. නමුත් එංගතනේ කියන ඒවා තේරුම් ගන්නවට වඩා එහා දෙයක් තියෙනවා මේක කරන්න. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සම්පූර්ණයෙන්ම එංගතනේ 100%ක්ම ප්‍රායෝගිකයි. 100%ක්. මේක එකම කරුණක්වත් නැහැ එංගතනේ සයිද්ධාන්තික. 100%ක්ම ප්‍රායෝගිකයි. ඒක නිසා තමයි එංගතනේ බොහොම අඩු ප්‍රමාණයක් පිරිස මේක කරන්නේ. ලොකු ප්‍රමාණයකට එංගතනේ මේක කරන්න බෑ. ඒ වගේම එංගතනේ ඒකයි ලොකු පිරිසක් එංගතනේ එක එක જાති ලේසිකම හොයමින් සැරිසරයි. ලේසිකම හොයනවා නිවන් දකින්න. ඒක ලේසිම ක්‍රමය තමයි එංගතනේ අනිත් අය ලව්ව නිවන් දකින්න. ඒ තමයි එංගතනේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙනකම් බලන් ඉන්නේ. ඒක බොහොම ලේසියි. මොකද තව කෙනෙක් ලබා නිවන් දක්ව ගන්න එකේ තියෙන ප්‍රබලම කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ නමක් ඉදිරියේ දෙක කරන්නේ. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ නැහැ. එතන උන්වහන්සේ ලබන නිවන් දක්ව ගන්න බෑ. ඒක නිසා පිරිසක් බලන් ඉන්නවා එංගතේ දැන් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනකම් මොකද ඒක හරි ලේසි වැඩක්. ඔය ඉන්න තියෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වුණා. ඒ ධම්සභා මණ්ඩපයේදී බණ ටිකක් ඇහුවා. රහත් වුණා. දැන් මිනිස්සුන්ගේ හිතේ එංගතේ දැන් මෙහෙමම ඉඳලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙනකොනුත් මේ අත්බැවුමම ලබලා ඒ අත්බැවීමත් නිවන් දකින්න ඕනකම හැදිලා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ගාවට යන්නත් පුළුවන් වෙලා ඒ ධම්සභා මණ්ඩපෙදී බණත් අහලා නිවන් දකින්නත් පුළුවන් කියන එක අන්න ඒ මට්ටමට එංගතනේ මිනිස්සු ලේසිය හොයනවා. ඔය හොයන්නේ ලේසිය. මොකද ඔබ හැමෝම දන්නවා මේ වර්තමාන කාලයේ එංගතනේ අපි පුරුදු වෙලා තියෙන හැමතිස්සෙම තව කෙනෙක් ලබුව දෙයක් කරගන්න. අපිට කරන්න පුළුවන් පුංචි දෙයක් තියෙනවා නම් ඒක කරලා තව කෙනෙක් ලව්ව ඒක ටික කරගන්න තමයි එංගතනේ අපි හැමතිස්සෙම බලන්නේ. මොකද මේ අතර කුඹරක් කොටන මිනිස්සෙක් හොයාගන්න නැති තරම් ඇති ගොඩක් දුරට. يعني තමන්ගේ ගෙදර වත්ත පිටියේ දෙයක් කරගන්න ඇති කීප දෙනෙක් ඇති. අතේ ඇඟිලි ගන්නට වගේ. තමන්ගේ වත්ත පිටියේ දෙයක් කරගන්න ඇති බොහොම අඩු ප්‍රමාණයක්. ඒතර මොනවා හරි දෙයක් ඔය තමන්ගේ මොකක් හරි තමන් විසින් කරන රැකියාවක්. මම තමන් විසින් කරන කියන්නේ තමන්ගේ ජීවිතාව සම්පූර්ණයෙන්ම තමන් අරයි යන රැකියාවක්. හැමෝම මොනවා හරි කරනවා තමයි හම්බ කරගන්නේ. ඔය මතලොස්සක් ඉන්නේ එතනදී. අනිත් අය ඔක්කොම වැඩි හරියක් අපි පුරුදු වෙලා තියෙන එතනදී අපි දන්න දේෙන් ඉහෙලට ගියා එක සෙක්ෂන් එකකින් එළියට ගියා ඊටු ටික ඔක්කොම අනිත් අය ලව්ව කරගන්න. ඒතර අපි දන්න දේ කරනකොට එතනදී ඒකට ටිකක් වැඩිපුර දේවල් හම්බ වෙනවා. වැඩිපුර සල්ලි හම්බ වෙනවා. ඒ සල්ලි ටික පාවිච්චි කරලා වටේ ඉන්න අයගෙන් දේවල් කරගන්න. ඒක නිසා තමයි එතනදී අද කිසිම ආකාරයක සාර්ථක මිනිස්සෙක් ලෝකෙට බිහි වෙන්නේ නැත්තේ. බොහොම අඩු සාර්ථක මිනිස්සු ලෝකෙට බිහි වෙනවා. ඔබ බලන්න සාර්ථක මිනිස්සුන්ගේ දිහා එතන ඔබට තේරෙන්නේ එතන මොකක් හරි දෙයකින් සාර්ථක මිනිස්සෙගේ ජීවිතය දිහා බලන්න එතකොට ඔබට තේරෙන්නේ එතන මේ මිනිස්සෙගේ ජීවිතේ එක පැත්තක් තියෙනවා සාර්ථක අනික හැම පැත්තක්ම ෆේල් කියලා. මොනනම් බලන්න ඕනේ මිනිස්සෙගේ ජීවිතය අරන් ලෝකෙින් ලොකුම සල්ලිකාරයෙක් ඉඳලා ලොකුම උගතගෙන් ඉඳලා සයන්ටිස්ට්ලාගෙන් ඉඳලා ඔය ඕන කෙනෙක් දිහා බලන්න එතකොට ඔබට තේයි මේ එක පැත්තක්. ඒ කියන්නේ මේ අතේ ඇඟිලි ගාන අතේ ඇඟිලි ටික ඉතින් මෙහෙම තියෙන්නේ නැහැ මේක ඔය ගානට සමාන හැදින මේ මෙහෙම තියෙන්නේ. මේ මේක පටන් අරන් මෙහෙම තියෙන්නේ. කුණු හරප වගේ නේද? බැලුවොත් එහෙම වෙනදේ පෞල් ජීවිතේ සාර්ථක නැහැ. ඒ කියන්නේ ඒවත් බිරිඳ කියන එක කෙනා ඒක හොදායන් පුරුෂය සතුටින් නෙමෙයි ඉන්නේ මේ මනුස්සයත් එක්ක. එහෙම නැත්නම් දරුවෝ සතුටින් නෙමෙයි නේ. එහෙම දරුවෝ යහපත් මානසිකත්වයක නැහැ. එහෙම නැත්නම් පින්ගතනේ සමාජයෙන් ගැරහුමට ලක් වෙන මනුස්සයෙක්. එහෙමත් නැත්නම් පින්ගතනේ උගත්කමක් මොකුත් නැහැ. එහෙමත් නැත්නම් සල්ලි භාගේ නැහැ. තව පැත්තක් තියෙනවා සල්ලි භාගේ නැහැ. එහෙමත් නැත්නම් ආධ්‍යාත්මික පරිසරයක් ඇත්තෙම නැහැ. පිනක් දහමක් කියන එකක් කළම නැහැ. ඔන්න ඔය විදිහට පින්ගතනේ විවිධාකාරයෙන් මේ මිනිස්සු අර
මේ පුරුදු වෙලා තියෙන ක්‍රමවේදයට අනුව මොන හරි ටිකක් හම්බ කරගෙන පින්විතනි අනිත් අය ලව්ව ඉතුරු ටික කරගන්න වැඩ පිළිවෙලටපත් වෙලා ඉන්නේ. ඔන්න ඔය වැඩ පිළිවෙලටපත් වෙලා ඉන්න නිසා පින්විතනි මේ හැම එකක්ම ওই විදිහට කරන්න තමයි බලාපොරොත්තු. ශ්‍රම විභජනය කරන්න. ඒ නිවන් දකින්න ගිහිල්ලා ශ්‍රම විභජනය කරන්න තමයි හදන්නේ පින්විතනි. හාමුදුරන්ට බාර දෙනවා යම් කොටසක්. දැන් ඔබ අතරත් ඇති එහෙමයි. ඒක අපිට හොඳට පේනවා පින්විතනි. ඒකයි ඔබ ගුරු හාමුදුරුවන්ගේ දේශනාවක් අහන්න බලන් ඉන්නේ. මොකද ඔබට අර මිත්‍යා විශ්වාසයක් තියෙනවා ගුරු හාමුදුරන්ගෙන් බණ ඇහුවම නිවන් දකින්න. මම කියන්නේ ඒක මිත්‍යා විශ්වාසයක් කියලා. නිවන් දකින්න එක ඔබගේ අතේ තියෙන පින්විතනි. බුදුහාමුදුරන් කාලේ එළුව හරක් ඕනේ තරම් හිටියා උන්වහන්සේ බර කියන තැන ඒකවත් නිවන් දැක්කේ නෑ. ඔබට නෙමෙයි මම කිව්වේ. මම කියන්නේ හරි බුදුහාමුදුරන්ගෙන් ඒක හම්බ වෙනවා නම් පින්වතුනි දැන් අපෙන් එළියෙකුට හරි කිව්වට බෑ කියලා කියමුකෝ. හරිනම් බුදුහාමුදුරන්ගෙන් පුළුවන් වෙන්නේ බෑ. එහෙම කරන්න බෑ පින්වතුනි. මේක තනිකරම තමන්ගේ අතේ තියෙන රාජකාරිය. ඒකයි අපි ඔබට හැමතිස්සෙම කියන්නේ පින්වතුනි තමන්ම කෙලින් කරගන්න. ඔබ හැමතිස්සෙම දිරි ගන්නන්නේ ඒකයි පින්වතුනි තමන් උදෙසා ජීවත් වෙන්න කියලා. දැන් මේ මෙච්චර කල් ජීවත් වෙන්නේ පින්වතුනි අර ඔබ හිතින් හදාගෙන ඒ හදාගත්ත මාන්නක්කාරකම උදෙසා. ඒ මාන්නක්කාර චරිතය උදෙසා තමයි පින්වතුනි හැමතිස්සෙම ජීවත් වෙන්නේ. ඔබ හොඳට බලන්න ගිහින් අද ඔබේ ගෙදර ගියා නම් ඒ ගෙදර තියෙන අස්සක් මුල්ලක් නෑ. තනිකරම අර මාන්නක්කාරයාගේ දේවල් තමයි ඔක්කොම තියෙන්නේ. ඔය හැම එකකින්ම බලන්න ඔබ අහහ බලන්න මේකෙන් කොච්චරද ජීවත් වෙන්න ඕනේ කියලා. බැංක් account එක දිහා බලලා අහන්න කොච්චරද මේකෙන් ජීවත් වෙන්න ඕනේ. තමන්ගේ පඩිය දිහා බලලා අහන්න කොච්චරද ජීවත් වෙන්න ඕනේ. ඒතර මෙතන ඇති ඉහළට ඉගෙන ගත්ත කෙනෙක්. යාට ලක්ෂ 5ක් හම්බ වෙනදී මාසෙකට. ඒ හැබැයි ඉගෙන ගත්ත අවුරුදු 28ක් තිස්සේම ඉගෙන ගත්තා. PhD එකකුත් අරගෙන දැන් ලක්ෂ 5ක් මාසෙට පඩියක්. රුපියල් 50000 තිබ්බනම් ඇති ජීවත් වෙන්න. නමුත් අර අවුරුදු 28 ඒක නා කැප කළා පින්වතුනි රුපියල් 50 ඔය ලක්ෂ 5 කියන එක දැන් හම්බ කරන්නේ. ආතල් නිකන් සල්ලි හම්බෙන්නේ නැහැ. හැමෝම මොනවාරි කැපකිරීමක් කළා තමයි සල්ලි හම්බෙන්නේ. ඒතකොට ලක්ෂ 5ක් හම්බ වෙනවා ඒක හරි එකෙන් 4ම මාරක්ම අපරාධය පින්වතුනි. ඒ ඔක්කොම account එකට යනවා නැත්නම් සමාන කාඩයක් දෙනවා ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පින්වතුනි එහෙම account එකේ තර කර කර ඉන්නවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා කනවා. අවශ්‍ය නැති දේවල් බලනවා. අවශ්‍ය නැති ගමන් යනවා. හොඳට බලන්න කල්පනා කරලා තියෙනවා. නැත්නම් සාමාන්‍ය සිව්පස අවශ්‍යතාවයක් සපුර ගන්න. දැන් අපේ ජීවිතවල සිව්පස අවශ්‍යතාවයක් සපුර ගන්න ඉතින් ඒ ඇති බොහොම 50000 කියන බොහොම වැඩි ගාණක් පින්වතුනි. බොහොම පුංචි ගාණක් ඇති. නමුත් අපිට හින වැදිලා නැහැ අපි තියනවද? නමුත් ඔබ දන්නවා පින්වතුනි නමුත් ඔබට එහෙම ජීවිතයක් ගත කරන්න බෑ. ඒතකොට ඔබගේ ජීවිතයේ ඒ අස්සක් මුල්ලක් නෑර ගත්තොත් මේ හැමතැනකම තියෙන පින්වතුනි අනවශ්‍ය විදියට ඔබ කැප කරපු දේ. හිතන්න එපා දැන් මේ නෙගටිව් වක් කියන්නේ කියලා. නෙගටිව් කියන එකක් නෙමෙයි පින්වතුනි. ඔබ ඕන්නම් බලන්න ඔබගේ ජීවිතේදී. ඒතකොට ඔබට තේරෙයි අර මාන්නක්කාරය උදෙසා තමයි ඔක්කොම කරලා තියෙන්නේ. අදටත් එහෙම තමයි පින්වතුනි. ඔබ ඔය දාන කන්නඩි දෙකේ ඉඳලා ඔබ ඔය කොණ්ඩේ తీරන තැන ඉඳලා ඔබ ඔය අඳින පළඳින දේවල් වල ඉඳලා පින්වතුනි මේ මාන්නක්කාරය උදෙසා කරපු ටික තමයි ඔය තියෙන්නේ. ඔය සමාජයේ ජීවත් වෙනකම් ඔබට ඔකෙන් ගැලවෙන්න බෑ. ඔබට මොකද එක්කෝ මෙහෙම කාරණා දෙකයි තියෙන්නේ. එක්කෝ පින්වතුනි ඔය සමාජයෙන් අයින් වෙලා අර මාන්නක්කාරකම කියන එක ඒක අනුමත කරන්නේ නැති සමාජයකට එන්න ඕනේ. මේ උදාහරණයක් විදිහට මේ ආරාමයට වෙලා ඉන්න ඕනේ. මොකද ඒක කරන්නත් බෑ. එහෙම නැත්නම් ඔබ සමාජයේ ඉන්න ඕනේ පින්වතුනි රහත් වෙලා. ඒ කියන්නේ ඔබට දැනෙන්න බෑ පින්වතුනි මාන්නේ කියන එක. මොකද මාන්නේ කියන එක දැනුනොත් ඔබ ඔය මාන්නෙන් එළියට එන්න උත්සාහ කරනවා පින්වතුනි. මාන්නේ කියන්නේ ලොකු පීඩාවක්. රාගදේශ වලින් රාගදේශ මෝහ කියන කාරණාවෙන් පින්වතුනි මෝහ කාරණාව තමයි ගොඩාක්ම පීඩා දෙන්නේ වද දෙන්නේ. ඒ මාන්නක්කාරකම ඉහට ගැහුවට පස්සේ වෙනතනේ ඒ මාන්නක්කාරකම නිසා අර තෙරක් නැති වෙනවා පින්වතුනි. කෙරවලක් නැති වෙනවා. දැන් රාගයට කෙරවලක් තියෙනවා. රාගය කියන එකද කාමයේ කියන කොටස ගමු ඒක තේරෙනවනේ හොඳට. දැන් කාමයේ කෙලවරක් මොකක් හරි තියෙනවා පින්වතුනි. ඒ කියන්නේ මේ වෙලාවේ මොන හරි බත් ටිකක් කන්න ඕන නම් ඒ බත් ටික හොඳටම කන්න ඕන නම් දැන් ඒක කෙලවරක් තියෙනවා. දැන් මොනවා හරි හොඳට හදාගත්තා ඒක ගෑනවා. හරි. දැන් කෙලවරක් තියෙනවා පින්. එහෙම කියලා පින්වතුනි අර ලොකු බත් මුට්ටියක් අරගෙන ඒකට බත් දාලා ලොකු මුට්ටියක් හදලා ඒක මේ බලපන් මං කන කෑම කියලා කියන්න බෑනේ බත් වලට. කෑම වලට ඒක කියන්න බෑ. ඕන ටිකක් වටිනවා කියලා සම්මත කෑමක් හදා ගන්න පුළුවන්.
නව ලොකු කල්දේරමක් හදාගෙන පින්වතුනි මේ බලහන් මං කන කෑම කියලා දාන්න බෑ. මොකද හේතුව ඒ කල්දේරෙමේ තියෙන බත් ටික දාන්න දෙන්නේ නැහැනේ. බරටනේ දාන්න ඕනේ. නේද? ඒකට දාන්න තියෙන බොම් පොඩ්ඩයි. එහෙනම් ඊටු ටික හදුවා කියලා වැඩක් වෙන්නේ නැහැ. නමුත් මාන්නකාරකමට කරන වැඩ ටික තියෙනවා නම් පින්වතුනි අන්න ඒවට තෙරක් නැහැ. ඔබට ඕනම් පුළුවන් ගයක් හදාගන්න පින්වතුනි මහා මාලිගයක් වගේ. එහෙම පුළුවන්. දැන් මම හදන්න එපා කියලා කියන්නේ නෑ. අවශ්‍යතාව පරිදි හදන්න. මම ඔබට පෙන්වන කාරණා විතරක් අවබෝධ කරගන්න. එහෙනම් දැන් ඔබගේ ගියේ පෙරක් වගේ මහා විශාල ගයක් කියලා අනේ ගුරුහාඳුනන නොදකිත්වා කියලා හිතන්න එපා ඒකේ. එහෙම එකක් නෑ. ඔබේ ගියේ දැක්කම අපිට හරි සතුටුයි. අපිට වෙනවා ඔබ හරි සෞභාග්‍ය සම්පන්න මිනිස්සෙක් කියලා. ඉතින් අපි අදිස්ථානයක් තියෙනවා. ඉතින් මේ සෞභාග්‍ය හරහා ඔබට නිවන් දකින්න තවත් අවුදා දෙන්න කියලා එච්චරයි. නමුත් ඔබට මේ කලින් මේ අවබෝධය ලැබිලා තිබ්බනම් පින්වතුනි සමහරවිට ඔබට එහෙම කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඔබට කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබගේ පුතාට අවශ්‍යයි. එහෙනම් මොකද කරන්න ඕනේ? කරන්න දෙන්න ඕනේ. ඔබ ඒව නතර කරන්න යන්න එපා. ඔබගේ අවශ්‍යතාවය මොකක්ද කියලා විතරක් ඔබ බලන්න. ඔබගේ පුතාගේ අවශ්‍යතාවය බැලීමට ඔබට අයිතියක් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. ඒකින්ද පුතාගේ account එකට දාලා හරි ඔබ හදන්න. කවුරු හරි කියන්නේ ඉතින් මේ ළමයිනේ ආමුදුනේ. එහෙම කියලා කියන්නේ. ගෙදර දරුවන් ට්‍රිප් එකක් යන්න ඕන නම් ඔබ ඒක වළක්වන්න එපා. ඔබ යන්න. ඔබ දෙයක් කරද්දී කල්පනාවෙන් කරන්න පින්වතුනි මේ මොකක් උදෙසාද කරන්න කියලා. මොකද ඔය මාන්නකාරකමට දේවල් කරන්න ගියාට පස්සේ පින්වතුනි තෙරක් නැතුව කරන්න වෙනවා. මේ තරක් තේන්නේ නැහැ කරන්න වෙනවා. අර ලොකු වෙන්න. මොකද මුළු ලෝකෙම අයිතිවාසිකමට ගන්න පින්වතුනි ඒ තරම් මානසික මට්ටමක් හැදිලා එනවා. ඔය මාන්නකාරකම කියන තැනදී. මොකද ඒක තනි කරම පින්වතුනි හිත ඇතුලේ දුවන කාරණාවක්. මම යාට වඩා ලොකුයිද කියන හැඟීම පින්වතුනි. ඒතකොට ඔබට දැනුණා නම් එහෙම පින්වතුනි තව කෙනෙක් ඉන්නවා ඔබට වඩා ඉහළින් මොකද වෙන්නේ? දැන් අර ඔබගේ සීමාව ඔක්කොම පැනන. තව පොඩ්ඩක් අඩියක් සීමාව ඉස්සරහට අරන් ගිහලා පින්වතුනි දැන් ඒක පස්සේ දුවන්න වෙනවා. ඒක තමයි හැටි. දැන් ඔය විදිහට පින්වතුනි දැන් ජීවත් වෙන්න ගිහිල්ලා දැන් ඔබට සිද්ධ වුණ අන්තිමට අනිත් අය ලව්ව වැඩ කරගන්න. දැන් නිවන් දකින්න ගියාට පස්සේ පින්වතුනි මොන දැන් සිද්ධ වෙලා තියෙනවා ඒකත් තව කෙනෙක් ලව්ව කරගන්න. එතකොට ඒ තව කෙනෙක් ලව්ව කරගන්න තියෙන එක ලොකුම එක තමයි බුදුහාඳුරු ලව්ව කරගන්න එක. ඒක නිසා පිරිසක් ඉන්නවා පින්වතුනි ඒකට කල් දාන්න. ඒ වගේම පින්වතුනි තව පිරිසක් ඉන්නවා රාතන් වහන්සේලා ලව්ව කරගන්න එකට. මේ බුද්ධ කාලෙම ආයි රාතන් වහන්සේලා බිහි වෙනකම් බලාගෙන තව පිරිසක් යනවා. ඒ වගේම පින්වතුනි මේ අද්දවේදී නිවන් දකින්න ඕන පිරිසක් තව ඉන්නවා. එයාට හිතනවා පින්වතුනි ලේසිමකම මොනවද තව තියෙන්නේ කියලා හොයලා බලන්න. ඒක නිසා එයා මොකද කරන්නේ විවිධාකාරයේ ක්‍රමවේද හොයා ගන්නවා. මම ඒවා කියන්නේ නැතුව ඉන්නම්. ඒවා කිව්වොත් එහෙම පින්වතුනි ඔබට හිතනවා ඒ අහවලු කරන දේවල් ගැන තමයි ඔය කරන්නේ කියන්නේ. නමුත් මම ඔබට කියන්නේ පින්වතුනි හොඳට මතක තියාගන්න මේක තනිකරම ඔබගේ අතේ තියෙන. පරතෝ ගෝචක සම්පත්තිය ලබන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා මේ ආරාමේ ඉන්නවා පින්වතුනි. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ ඒක. නමුත් එතනින් එහාට ඔබට කරන්න තියෙන මොකක්ද? එතනින් එහාට පින්වතුනි ඔබට සිද්ධ වෙනවා ඔබගේ වැඩේ කරන්න. අරක මේ බොහොම පුංචි කාරණාවක්. ලොකු කිනකට තමයි ඒක ඇදෙන්නේ පින්වතුනි. නමුත් ඒක බොහොම පුංචි කාරණාවක්. තව කෙනෙක්ගෙන් හම්බෙන එක බොහොම පුංචි කාරණාවක් පින්වතුනි. ඒක සැපිරෙන්න නම් ඔබ තුල තියෙන්න ඕනේ පින්වතුනි 1000ක් කාරණා. අන්නේ 1000ක් කාරණා ඔබගේ අතින් වෙනවද කියලා බලන්න දෙන්න. ඒකයි අපි ඔබට කිව්වේ පින්වතුනි අර මාන්නකාරකමට එකතු කරපු ටික මෙච්චර කාලෙ එකතු කරගෙන හෝ මොන හරි දෙන්නගෙන හිටියන්නේ. දැන් උත්සාහයක් දරලා බලන්න පින්වතුනි. ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබ වෙනුවෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ ජීවිතේ ඔබ මේ ගත කරන විදිහ ගැන බලාගෙන පොඩ්ඩක් සිහියෙන් බුද්ධියෙන් යුක්තව ජීවත් වෙන්න උත්සාහ කරන්න. අන්න එහෙම ජීවත් වෙද්දී තමයි පින්වතුනි ඔබට ඔබගේ ප්‍රශ්න පේන්න පටන් ගන්නේ. ඔය තියෙන අඩුපාඩුකම් තේන්න පටන් ගන්න එක. හාමුදුරු නමක් කියලා ඉන්න පුළුවන් පින්වතුනි. සිහියෙන් බුද්ධියෙන් නෙමෙයි නම් ඉන්නේ ඔහේ දවස ගෙවිලා යනවා පින්වතුනි. හාමුදුරු කෙනෙක් කියලා ඉන්නවා. ඉතින් ඔය ඉන්නවා.
දවස ගෙවිලා යනවා පින්වතුනි. කිසිම අඩුපාඩුවක් මොකුත් පේන්නේ නැහැ. අඩුපාඩුවක් මොකුත් පේන්නේ නැති නිසා පින්වතුනි දැනෙන්නේ නැහැ මේ කාරණා. නිවන කරගන්න ඕනේ කියන හැඟීමට එන්නේ නැහැ පින්වතුනි. ඒක නිසා ඔබ බලන්න හැමතිස්සෙම පින්වතුනි ඔබගේ ජීවිතයේ මේ ගෙවෙද්දී ඔබට ඔය හිතට දැනෙන කරුණු කාරණා මොනවද කියලා. ඒ කරුණු කාරණා දිහා බලාගෙන පින්වතුනි ඔබ උත්සාහ කරන්න. ඔන්න ඔතනින් ගොඩට එන්න.